ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා අදත් ඔයාලා හැමෝටම. ඉතින් සෑහෙන අමාරු කාලයක් පහු කරලා ඇවිල්ලා අභියෝග ගොඩකට මුහුණ දීලා ඔන්න ඉතින් ආපහු අපේ ජීවිතේ ඉස්සරහට යන්න පටන් ගන්න කාලේ ඇවිල්ලා. වැටුණ තැනක ඒ විදිහටම අපිට නතර වෙන්න බෑනේ. අපි ජීවිතේ ඉස්සරහටම යන්න ඕන. එහෙනම් ඉතින් අද වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා. වීඩියෝ එක ඉවර වෙනකල්ම ඉන්න. This is a true story about all the lies you fantasize about you and I. This is a true story about all the games I know you play. No, this is not what I need. Give me love, love, give me love. Not what I want. Give me love, love. Ain't gonna happen to me. Give me love, love, give me love, love, love. Give me love, give me love, 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 love. I'll play the villain if you need me to. I know how this goes, yeah. I'll be the one you play to see, while the cameras please. Running like a dime, wasting all the time. Sneaking like a creep in the night. But I'll play whatever part you need me to. දුක හිතුණු දවස් අභියෝග පිරුණු දවස් ගොඩකට පස්සේ සතියන්තේ ලස්සන දවසක තමයි මේ විදිහට ඔයාලව හම්බ වෙන්නේ. බලන්නකෝ ඉතින් අපේ බොංචිවැල් දැන් මායා බොංචිවැල් වගේ උඩටම ගිහිල්ලා. ඉතින් බොංචි කරල් කිහිපයකුත් හැදිලා තියෙනවා. දැන් ඉතින් මේවා කඩන්නේ ඉනිමගක් තියන්න වෙනවා. කොහොම හරි ඉතින් හැදිලා තියෙනවා නම් කඩාව ගන්න එක මහ දෙයක් නෙමෙයිනේ. ඉතින් මං උදේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා වගාව පැත්තට මේ ආවේ දවල්ට උයනකොට ගන්න මිරිස් ටිකක් කඩා ගන්න. ඒ ගමම්ම ඔයාලටත් වගාව පෙන්වන්න ඕනේ කියලා මං හිතුවා ඉතින්. මේ දැත ලං වීලලං වෙන්න ඕන මේ හින සැපවින්ම ඉටු වෙන්න ඕන. මේ තියෙන්නේ ඉතින් මගේ කොච්චි මිරිස් වගාව කියලා කිව්වට ගස් දෙක තුනක් වගේ තමයි තියෙන්නේ. හැබැයි මට ඒක හොඳටම ඇති අපේ ගෙදර කට්ටිය ටිකට පාවිච්චි කරන්න උයනකොට ගන්න හොඳටම ඇති. අනිත් එක මේකේ පළදාවත් මට හොඳටම තියෙනවා. ඉතින් මේවා නම් හරිම පහසුයි හදාගන්නත්. ඒ වගේම මන් දන්නේ මම කඩෙන් ගන්න ඒවට වඩා මට මේකේ සුවඳ සැර ඒ හැමදේම තියෙනවා කියලා හිතනවා. ඉතින් මමම හදන නිසා වෙන්න ඇති. ඔන්න ඉතින් මං ගේ ඇතුළට එනකොට අපේ චෝටි මැනික ඩාන්ස් එකක් දදා හිටියා. මං ඉතින් එතනත් චුට්ටක් නතර වෙලා බලන් ඉඳලා දැන් ඉතින් දවල්ට කෑම හදන්න යන්න ලෑස්ති වෙන්න ඕන. අපේ තාත්තිත් මේ දවස්වල ඉන්න නිසා තාත්තිට වෙලාවට කෑම දෙන්න ඕන. අනිත් එක අද හවසට අපි පුංචි ගමනක් යන්න ඉන්නවා. ඉතින් ඒ නිසා ඉක්මනින්ම කෑම හදා ගන්න ඕන. ඉතින් අද දවල්ට මං මඤ්ඤොක්කා අල හදා ගන්නවා. ඉතින් ඒකට අවශ්‍ය මඤ්ඤොක්කා අල ටික සුද්ධ කරගන්න ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මේවා ටික සුද්ධ කරලා හොඳට සෝදාගෙන දැන් පොඩි කෑලි වලට මේක කපලා වතුර දාලා තඹ ගන්න තමයි හදන්නේ. චූටියට කපාගත්ත මඤ්ඤොක්කල ටික මං හට්ටියකට දාලා ඒකට වතුර ටිකකුත් එකතු කරලා ඒක තැම්බෙන්න තියන්නේ. කහයි තව ලුණුයි අවශ්‍ය ප්‍රමාණයට ලුණුයි එකතු කරලා ඊට පස්සේ තැම්බුණාට පස්සේ මම බී ලුණු ටිකක් ඒ වගේම අමු මිරිස් ටිකක් ඒ වගේම රම්පේ කරපිංචා එකතු කරනවා. තව කුරුඳු පොතු කෑල්ලකුත් එකතු කරනවා. රසයි සුවඳයි වැඩි වෙන්න. ඊට පස්සේ මේක හොඳට කවලම් කරලා ඊළඟට මම මේකට එකතු කරගන්නවා 3-5 වලින් ටිකක් කහ එකතු කරලා තියෙන නිසා 3-5 එකතු කරගන්නවා. මේ වෙලාවෙදිම ලුණු ප්‍රමාණය මදි වගේ නම් තව ලුණු ටිකකුත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඊළඟට මං වෙනම තෙල් තාච්චියක් ලිපේ තියලා සුදු ලුණු බැදුනට පස්සේ ඒකට කෑලි මිරිසුත් එකතු කරගන්නවා. අර තැම්බුන මඤ්ඤොක්කාලයකට තෙල් දාගන්න. ඉතින් මේ මඤ්ඤොක්කා ව්‍යංජනේ මාරම රසයි. මම නම් හරි ආසයි ලවලුවක්. ඉතින් මේ විදිහට තමයි මඤ්ඤොක්කාලයක හැදුවට පස්සේ තියෙන්නේ.
ඊළඟට මම මේ හදාගන්නේ මුරුංග මැල්ලුමක්. මේකට මම චූටියට කපාගත්ත මුරුංගවලට පොල් ටිකක් දාලා ඒකට බීලුණු ගෙඩියකුත් කපලා දාලා වෙනම තෙල් දාගත්ත තාච්චියකට කරල් මිරිස් ටිකක් දාලා දැන් මේ මැල්ලුන් ටික තෙල් දාගන්න තමයි හදන්නේ. වැඩි වෙලාවක් මලවන්නේ නැතුව හරි ඉක්මනටම මේක මලවලා ගන්න ඕන. ඊළඟට මම මේ හදාගන්න හදන්නේ පරව් මාළු ව්‍යංජනයක්. ඉතින් තෙල් හට්ටියක් ලිපේ තියලා ඒකට අබ සුදුලුණු ඉඟුරු දාලා තමයි මම මේ කවලම් කරගන්නේ. ඒ ටික ඔක්කොම හොඳට කවලම් කරගත්තට පස්සේ මම එකතු කරනවා රම්පේ කරපිංචා ටිකක්. ඒ ටිකත් හොඳට එකතු කරලා ඒකට අමු මිරිස් ඊට පස්සේ බීලුණු ඒ වගේම මම මේකට කුරුඳු පොතු ටිකකුත් එකතු කරනවා. ඊට පස්සේ තක්කාලිත් එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. ඊළඟට කවලම් කරගත්ත ටිකට මිරිස් කුඩු ටිකක් තමයි මම මේ එකතු කරගන්නේ. මිරිස් කුඩු ටික චොට්ටක් කල වුණාට පස්සේ ලුණු ඒ වගේම ගම් මිරිස් ටිකක් ඒ වගේම බෙදපු තුන පහවලිනු ටිකක් දාලා ගොරක පේස්ට් වලින් ටිකක් තමයි මම එකතු කරේ. ඊට පස්සේ මේක හොඳට කවලම් කරලා චූටි වෙලාවක් තියලා මේකට වතුර ටිකක් හොඳට එකතු කරලා ඊළඟට මම මේ වගේ දේවල් වලට ඩාර්ක් සෝයා සෝස් වලින් චුට්ටක් එකතු කරනවා. ඒ ටිකකුත් එකතු කරලා ඊළඟට මම මාළු ටික පිළිවෙලකට මේකට අඩු කරලා හොඳට තැම්බෙන්න තියන්න තමයි තියෙන්නේ. තැම්බුණාට පස්සේ මේ විදිහට තමයි මගේ පරව් මාළු කරි එක තියෙන්නේ. ඉතින් අද මම හදාගත්ත රසම රස මුරුංග මැල්ලුමක් ඒ වගේම මඤ්ඤොක්ක අල කරි එකක් ඒ වගේම ඒකටම ගැලපෙන්න මම හදාගත්තා රසම රස පරව් මාළු කරි එකක්. මේක තමයි අද අපේ ලන්ච් එක. දැන් ඉතින් තාත්තිටත් කෑම එක බෙදලා දීලා මමත් ටක් ගාලා මට කෑම ටිකක් බෙදාගෙන ඉක්මනටම කන තමයි හදන්නේ. මොකද අර කියපු ගමන යන්න තියෙන නිසා. අපි යනවා ලෝටස් ටවර් එක බලන්න. තාත්තිට බලන්න තමයි තාත්තිව තමයි එක්කගෙන යන්නේ. තාත්ති මීට කලින් ලෝටස් ටවර් එක බලන්න ගිහිල්ලා නැල්ලු. ඉතින් ඒ නිසා තාත්තිවත් එක්කගෙන අපි යනවා ලෝටස් ටවර් එක බලන්න. මම ගිහින් දෙන්නෙත් එකපාරයි. අපි ගිහින් දෙන්නෙත් එකපාරයි. චූටි පුතත් ගිහින් දෙන චූටිම කාලේ චූටිම කාලේ ආව එක්කගෙන ගිහිල්ලා යාට කොහොම හරි අර උඩට යනකොට චුට්ටක් මේ කන් දෙක ටිකක් අගුල් වැටෙනවා වගේනේ. කොහොම හරි ආ බය වෙලා සෑහෙන අඬන්න ගත්තා. ඊට පස්සේ ඉතින් වැඩි වෙලාවක් අපිට ඉන්න පුළුවන් කමක් තිබුණේ නෑ. අද අවුලක් නැති වෙයි. ගිහින් බලමු අපි. නේ? ආසයිද යන්න? ලෝටස් ටවර් එක යන්න ආසයිද? බය වෙන්නේ නෑ නේද? නෝ? ඕකේ. හරි එහෙනම් අපි ගිහින් බලමු. ඔන්න ඉතින් අපි නෙළුම් කුළුණ ඇතුළට ඇවිල්ලා දැන් ලිෆ්ට් එකේ නැකන් චොට්ට වෙලාවක් පොලිමට වෙලා ඉන්න තමයි තියෙන්නේ. බලන්නකො මේ view එක නම් මාරම ලස්සනයි. ගිය පාර අපි ඇවිල්ලා බැලුවේ රැට තියෙන view එක. ඒකත් ඒ වගේම තමයි. කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ. ඉතින් ගොඩ වෙලාවක් මෙතන උඩට වෙලා ඉඳලා අපි ඔන්න පහළට ඇවිල්ලා දැන් යන්න තමයි හදන්නේ. අයිස්ක්‍රීම් එකකුත් කන ගමන් ඉතින් තාත්ති ආස නිසා තමයි ලෝටස් ටවර් එක තාත්තිට බලන්න තමයි අපි ආවේ. මොකද අද රැට තාත්ති ආපහු ගමේ යනවා. එහෙනම් ඉතින් අපි ඉක්මනින්ම ගෙදර ගිහිල්ලා ආයෙමත් හම්බ වෙමු. අපි දැන් තමයි ගෙදර ආවේ. දැන් වෙලාව
8යි. දැන් වෙලාව 8:10යි. අපි ලෝටස් ටවර් එකට විතරයි ගියේ. ලෝටස් ටවර් එකට ගිහිල්ලා කෙලින්ම ගෙදර ආවා. මොකද තාත්ති අද රැයට ආපහු ගමේ යනවා. ඉතින් 12:45ට තමයි බස් එක තියෙන්නේ. The next day. හයි අද අපි යන්න හිතුවා දෙහිවල සූ එකට. ඉතින් අපේ චූටි මැනික සත්තුන්ට මාරම ආසයි. එයා දැන් දන්නවා ගොඩක්. අර සින්දු වලින් බලලා රූප වලින් දැකලා එහෙම මේ සත්තුන්ට මාරම ආසයි. ඉතින් එයාට අර ගොඩාක් එහෙම සත්තු දකින්න නෑනේ. ඉතින් ගෙවල් ළඟට ගිරාවෝ කපුටෝ එහෙම ආවම කෑ ගහනවා. එයා හරි ආසයි සත්තුන්ට. ඉතින් ඒ නිසා අපි හිතුවා අද යාව සූ එක බලන්න එක්කගෙන යනවා කියලා. ඉතින් මම යාව හම්බ වෙන්න ඉතිත් ගියා. ඊට පස්සේ යාව චූටි කාලෙත් ගියා. ඉතින් එතකොට එයා වැඩි සත්තුන්ව දන්නේ නෑනේ. ඉතින් දැන් එයා ගොඩක් සත්තුන්ව දන්නවා. ඉතින් ඒ නිසා අපි හිතුවා යාව දැන් හොඳයි එයාට දැකලා බලලා චුට්ටක් අර පොඩි දෙයක් ඔලුවට දාගන්න පුළුවන්නේ. ඉතින් ඒ නිසා මේ අපි අද දෙහිවල යන්න හිතුවා. ඔයාලත් එන්න එහෙනම් අපිත් එක්ක යන්න අද දවසේ මොකද වෙන්නේ කියලා බලන්න. එහෙනම් වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. චූටි මැනික නම් හරිම ආසාවෙන් වගේම පුදුම තරම් වමනාවකින් තමයි මේ සත්තු දිහා බැලුවේ. හැබැයි ඉතින් සත්තු මේ විදිහට කුඩු කරන එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. කොහොම හරි ඉතින් යනකොට කොටන් කැන්ඩිත් තියෙනවනේ. ඒක දැකපු ගමන්ම ඉල්ලුවා. ඉතින් ඒ නිසා ආස දෙයක් මේ වගේ කලාතුරකින් අරන් දුන්නට කමක් නැති නිසා ඔන්න ඉතින් චුට්ටක් කන්න දුන්නා. ඔන්න ඉතින් ඊළඟට අපි මං වැඩිපුරම යන්න ආස තැනට ආවා. අපේ වීඩියෝස් බලන අය නම් දන්නවා මම මෙතනට කොච්චර ආසද කියලා. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන් ඔන්න ඉතින් ඊළඟට අපි රෑට කෑම ගන්න ආවා. මෙතනට කියන්නේ බාදම් දුත් කියලා මරීන් ඩ්‍රයිව් එකේ බීච් එක අයිනෙමයි තියෙන හරිම ලස්සන ප්ලේස් එකක්. මේක ගොඩාක් TikTok එකේ සජෙස් වුණ නිසා තමයි අපිත් මෙතනට ආවේ. අපි මෙතනින් ගත්තා පීට්සා ෆ්ලේවර්ස් දෙකක් ඇඩ් කරලා චීස් ඇන් ස්පයිසි චිකන් එකෙන්. මේක රුපියල් 1500ක් වගේ තමයි උනේ. ඊට පස්සේ මම ගත්තා ස්පයිසි චිකන් මොමෝස් එකක්. ඒක රුපියල් 800ක් වගේ වුණා. ඊට පස්සේ බෙරි මොහිතෝ එකක් ගත්තා 450ට. ඒ වගේම මම ආසම කැරමල් බෝබා එකක් ගත්තා. ඒක රුපියල් 650ක් වගේ තමයි උනේ. ඉතින් මේ කෑම හැම එකක්ම හරිම රසයි, හරිම රසට තිබුණා. ඒ වගේම මෙතන පිරිසිදුකමත් ගොඩාක් හොඳට තියෙනවා. අපි තව චීස් ෆ්‍රයිස් ගත්තා. ඉතින් අපේ ජෝඩි මැනිකගේ ආසම කෑම. මේක රුපියල් 850ක් වගේ තමයි උනේ. මේකත් පුදුම තරම් රසයි. මම නම් ගොඩාක් ආස වුණ එකක් තමයි මේ චීස් ෆ්‍රයිස් එක. මේක රසයිනේ. ඒක බීලා බලන්න. ඒක මේ කැරමල් බොබා එක. සරයි. ඒක සරයි. පොඩ්ඩක් කන්න. ඒ බෑ වර සරයි.
සරයිනේ. ගොඩක් සරයි. මේ චෝටි මැනික එකේ. කැමතිම කෑම. චෝටි මැනික. යමි. ඔන්න එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ක්‍රිස්මස් වලට හරි ලස්සනට සරසලා තියෙන කොළඹත් පෙන්නන ගමන් අපි ගිහින් එන්නම්. පරිස්සමින් සතුටින් ඉන්න.